Hi guys, සාදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් රිවිව් කරන්නේ Flash 6 වෙනි සීසන් එකේ 4 වෙනි එපිසෝඩ් එක. ඔයාලා කලින් එපිසෝඩ් එක බලලා නැත්නම් description එකේ link එක තියෙනවා. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. වැඩි කතා වුන්නේ යම් එපිසෝඩ් එකට. ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්නේ රැම්සි වැඩ කරන ස්පිරිතාලේ වෙන්න දර්ශනයකින්. මේ ස්පිරිතාලේ වැඩ කරන ડોක්ටර් කෙනෙක් මෙතනින් ටොපියක් අරන් ආව හැරෙනකොට එයාගේ ඉස්සරහා රැම්සි ඉන්නවා. මේ ડોක්ටර් පොඩ්ඩක් බය වෙනවා. රැම්සි කියනවා යාළුවෙක් හම්බෙන්න ආවේ කියලා. එහෙනම් මම යනවා කියලා එයා කියන්න හදනවා. එතනින් ෂේප් වෙලා එයා ඊට පස්සේ මේ ස්පිරිතාලේ ලැබ් එකට යනවා. රැම්සි එතන තිබ්බ කබඩ් එකේ එයාගේ අතින් එන කළු පාට දියරෙන් කඩලා දානවා. ඊට පස්සේ ඒක ඇතුලේ තිබ්බ ලේ පැකට් එක තරන් යනවා. ඒ සීන් එක කට් කරලා දැන් පෙන්නන්නේ ස්ටාර් ලැබ් එක. කට්ටිය තාම කතා වෙන්න බැරිට මැරෙන්න වෙන එක ගැන. මේ ලාවේ බැරිය කියනවා මාව බේර ගන්නවට වඩා තව කවුරුහරි බේර ගන්න එක හොඳයි කියලා. බැරිට මැරෙන්න වෙන එක ගැන සිස්කෝ නම් ගොඩක් අවුලෙන් ඉන්නේ. සිස්කෝ කියනවා මම මොකක් හරි ක්‍රමයක් හොයා ගන්නවා කියලා. ඉතින් ෆොක්ස් කියනවා සිස්කෝට මේ වෙලාවේ අපිට කරන්න දෙයක් නැහැ කියලා. මේ දේවල් නිසා සිස්කෝ කේන්ති කියලා මෙතන යනවා. මේ ලාවේ බැරිට ඇලර්ට් එකක් එනවා ජෝගෙන්. ඉතින් දැන් පෙන්නන රැම්සි වැඩ කරන ස්පිරිතාලේ. මේ ලැබ් එකේ ලීලිට 10 හොරකම් කරලා. බැරි නම් කියන්නේ මෙටා හියුමන් වල මීට වඩා දෙයක් හොරකම් කරනවා කියලා. මේක පොඩි ළමයන්ගේ හැලමින් ප්‍රැන්ක් එකක් කියලා. මේ ලාවේ බැරිගේ මූණ දැකලා ජෝ අහනවා එයා හොඳින්ද කියලා. බැරි කියනවා සිස්කෝ ගැන පොඩි ප්‍රශ්නයක් කියලා. ඉතින් ජෝ කියනවා සිස්කෝටත් ඕනේ ඔයා වගේ ජීවිත බේර ගන්න කියලා. ජෝ මෙතනින් යනවා. බැරි ජෝට කතා කරලා කියනවා thank you කියලා. මොකද බැරිට මතක් වෙලා සිස්කෝගේ හිතා දාන්න ක්‍රමයක්. මේ වෙලාවේ රැම්සි හොයාගෙන තිනවා මිච් රොමයිඩෝගේ ගත්ත කළු ලේ වලින් එයාගේ ලේ පිළිකාව තාවකාලිකව නැති වෙනවා කියලා. ඉතින් මෙයා හදන්නේ හොරකම් කරපු ලේ වලින් මිච් රොමයිඩෝගේ ලේ වලින් ස්ථීර පිටක් හදන්නේ. ඒ වෙලාවේ යාට මතක් වෙන එයාගේ අම්මට ඉස්සල්ලාම ලේ පිළිකාව හදිද දර්ශනයක්. ඉතින් දැන් පෙන්නන ස්ටාර් ලැබ් එක. මේ දායේ බැරි සිස්කෝට කියනවා ඔයාට ජීවිතයක් බේර ගන්න තියෙනවා කියලා. ඒකට සිස්කෝ නම් ගොඩක් සතුටු වෙනවා. මොකද එයා හිතන්නේ ඒ බැරිගේ ජීවිතය කියලා. ඉතින් බැරි කියනවා අපිට බේර ගන්න තියෙන්නේ රැම්සිගේ ජීවිතය කියලා. සිස්කෝ කියනවා ලේ පිළිකාව හොඳ කරන්න අපිට තියෙන සම්පත් වලට එහා ගිය දෙයක්. බැරි කියනවා රැම්සි කියන්නේ ලෝකේ ඉන්න අංක 1 ડોක්ටර් කෙනෙක්. එයා බේරගත්තොත් අපිට මිනිස්සු ගොඩාක් බේර ගන්න පුළුවන් කියලා. හැබැයි සිස්කෝ කියනවා බැරිගේ මේ අන්තිම කාලේ පිළිකා රෝගීන් හොඳ කරන එකද වැඩේ කියලා. බැරි අහනවා රැම්සේ බේර ගන්න අපිට මොනවද කරන්න ඕනේ කියලා. සිස්කෝ කියනවා දෙයියන්ගේ පිට තමයි කියලා. එතකොටම ලැබ් එකේ වැටින් පෙන්නලා වේල්ස් මෙතනට එනවා. වේල්ස් දන්නා බැරි තමයි ෆ්ලෑෂ් කියලා. ඉතින් මෙයා මේක දැනගෙන තියෙන්නේ මෙයා සිස්කෝගේ ඇඟේ බග් එකක් හයි කළා. මෙයාලා කතාවේ හැමදේම වේල්ස් අහගෙන ඉඳලා. මේ වෙලාවේ වේල්ස් යෝජනාවක් ගේනවා. මෙයා කියන විදිහට වේල්ස්ගේ ටිප්ට පරිපතය සිස්කෝට කියලා හදා ගන්නවට වේල්ස් මේගොල්ලන්ට දෙනවා රැම්සි බේර ගන්න දෙයක්. ඉතින් බැරි සිස්කෝට පැත්තකට එක්කන් ගිහිල්ලා කියනවා වේල්ස් විශ්වාස නැහැ කියලා. වේල්ස් මේකත් එනවා. මොකද තාමත් ඒවා වගේ කයි කරලා නෙටින්නේ සිස්කෝ නෙමෙයි. මේ ලාවේ රැම්සි එයා හදපු සෙරම් එක එයාගේ අතට එන්නත් කරගන්නවා. ඒ සෙරම් එක අසාර්ථක වෙනවා. ආයෙමත් රැම්සිගේ අත කළු පාටලා යනවා. ඉතින් මේ ලාවේ බැරි කට්ටියත් එක මෙකලොජ් ටෙක් එකට යනවා. ඒගොල්ලෝ මේ හොයන සෙරම් එක දුර්ලභ ජාන ප්‍රතිජනක සෙරම් එක. මේකට පුළුවන් ඕනෑම රෝගී සෛල නැවත නිරෝගී සෛල වලට ප්‍රතිස්ථාපනය කරන්න. ඉතින් බැරි තීරණය කරනවා මේක හොරකම් කරලා හරි ගන්න. මොකද මේක වැරදි අතකට ගියොත් ලොකු විනාශයක් වෙනවා. ඉතින් බැරි යනවා ආරක්ෂක යමලා ඔෆ් කරන්න. ඉස්කෝ යනවා වේල්ස්ගෙන් මේක ඇන්ටි මැටර් වලින් බේර ගන්න පුළුවන් වේද කියලා. බැරි ඔක්කොම හැමදාම ඔෆ් කරලා. දැන් කට්ටිය යනවා ඇතුළට. හැබැයි මෙතන බැරිගේ බලයන් වැඩ කරන්නේ නැහැ. මොකද මෙතන ඩාර්ක් මැටර් අවහිර කරලා. ඉතින් මේක ගැන වාද කර යනකොට මේගොල්ලන්ගේ පිටිපස්සෙන් ආරක්ෂකයෝ දෙන්නෙක් ඇවිල්ලා කියනවා ඔය දෙන්න අතුස්සනවා කියලා. දෙන්න. ඉතින් වේල්ස් ආරක්ෂකව දකින්න කලින් පැනගෙන. මෙලාවේ ආරක්ෂකයෝ ගාවට පොඩි ගැජට් එකක් දාලා ඒක ඔන් කරපුවාම ලොකු සද්දයක් එනවා. ඒ ලාවේ වේල්ස් ඇවිල්ලා ආරක්ෂකයන්ටත් ගහලා මේ දෙන්න බේර ගන්නවා. ඉතින් කට්ටියම ලැබ් එකට යනවා. වේල්ස් කියන විදිහට ඒ සෙරම් එක තියෙන්න ඕනි
සෙවන්ති සංසකර ඉන්න 15 කුෂනාත්තේ. බැරිට එක හම් වෙනවා. සිස්කෝ ඒක අන්ලොක් කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ එලාම් එක වැඩ කරන සද්ද ඇහිලා බැරි වේල්ස් පස්සෙන් යනවා. ඒක බලන්න. සිස්කෝ ඒක අන්ලොක් කරලා ඒකේ සිරම් එක සාක්කුවට දාගන්නවා. ඊට පස්සේ බැරි එනකොට හරියට දැන් අන්ලොක් කරා වගේ ඒක ඕපන් කරනවා. ඉතින් බැරි කියනවා මේගොල්ලෝ ඒක විකුණන්න වෙන්නේ නැති කියලා. එතකොටම ආරක්ෂකව එතනට එනවා. වෙස් බැරිට සිස්කෝටයි බෝල 3ක් දෙනවා. ඒක පොළවේ ගහන්න කියලා. දැන් කට්ටිය මතුවෙන ස්ටයිල් ලැබ් එකේ. ඉතින් වේස් නම් කියන්නේ ඒක එතන තිබුණේ නැති එකට මට කරන්න දෙයක් නැහැ. මම එයාට එතන එක්කන් ගියා. දැන් මට මගේ ක්‍රිප්ටෝ පරිපතේ හදලා දෙන්න කියලා. ඊළඟ අයිරිස් ගිහිල්ලා රැල්ෆ් හම්බෙන්න. අයිරිස් ආනවා සෝ ඩියබෝන් කේස් එක ගැන හැබැයි රැල්ෆ් ඒක දැනටම අතහැරලා දාලා. රැල්ෆ් කියන්නේ අයිරිස් මේ වෙලාවේ බැරිත් එක්ක ඉන්න ඕනි කියලා. මෙතන යනවා. ඉතින් රැල්ෆ් කල්පනා කරනවා එයාට කොහොමද වැරදුනේ කියලා. එතකොට මෙයාට මතක් වෙනවා එයාගේ අම්මට එයා හොයාගත්තු බෙහෙත පෙන්නන එක. ඒත් ඒකේ වන්දන කරක ඩාර්ක් මැටර් නිසා රැම්ස්ගේ අම්ම ඒකට කැමති වෙන්නේ නැහැ. ආපහු ස්ටාර් ලැබ් එක. සිස්කෝ වේල්ස්ගේ ක්‍රිප්ටෝ පරිපතය හදනවා. මේ දිනකට මේ වේල්ස් තාමත් සැකයි. මේලා බැරි දකින්නවා සෙල්සියස් අංශක ඉන්න 15ක අයිස් පෙට්ටියක්. ඉතින් කලින් සෝර්සරම් එක තිබ්බෙත් ඒ වගේ උෂ්ණත්වයක. බැරි සිස්කෝගෙන් අහනවා මේක මොනවද තියෙන්නේ කියලා. හැබැයි සිස්කෝ කියන්නේ ෆ්‍රොස්ට්ගේ බඩු වගේ කියලා. ඉතින් බැරි සැකේටම මේක ඇරලා බලනවා. ඉතින් යාට සෙරම් එක තියෙනවා. බැරි අහනවා සිස්කෝගෙන් ඇයි ඔය හැම කරේ කියලා. සිස්කෝ කියනවා ඔයාව බේරගන්න කියලා. ඉතින් සිස්කෝ කියනවා ෆ්ලෑෂ් නැති ජීවිතයක් හොඳම යාළු නැති ජීවිතයක් එයා ඒකට ආස නැහැ කියලා. බැරි තේරුම් කරලා දෙනවා මම හැදී ඔයාව ටීම් ෆ්ලෑෂ් එකේ නායකයෙක් කරන්න. වගකීම් තීරුම් කරලා දෙන්න. අන්තිමේදී සිස්කෝ සේරම් එක බැරි ගැතනම් දීලා මෙතන යනවා. බැරි යනවා රැම්සි හම් වෙන්න. බැරි මේ සේරම් එක රැම්සිට දීලා කියනවා රැම්සිට දෙනවා. රැම්සි අහනවා ඇයි ඔයා මට මේක දෙන්න කියලා. බැරි කියනවා මේකෙන් ඔයාට සුව වුණොත් ඔයාට පුළුවන් මේ ලෙඩට ස්ථිර බෙහෙතක් හදාගන්න. රැම්සි අහනවා ඇයි මේක මට දෙන්න කියලා. ඔයාටත් මැරෙන්න පුළුවන්. ඔයාත් මැරෙන්න ඉන්නේ. ඒක ඔයාටත් ඕනේ කියලා. ඒත් බැරි කියන යනවා මේක එක්කෙනෙක් නිසා කරන දෙයක් නෙමෙයි කියලා. මේ වෙලාවේ මෙතන ජෝ ඇවිල්ලා රැල්ෆ් හම් වෙන්න. රැල්ෆ් හොතනම කලකිරිලා. කේස් එක විසඳන්නේ නැද්ද කියලා අහනවා. ඉතින් මේ සුතෝ ඩියබොන් කියන කෙනා අතුරුදහන් වෙච්ච වෙලාවේ ඉඳන් රැල්ෆ් ගොඩක් මහන්සිලා තියෙනවා. ඉතින් බැරි මැරෙන්න ඉන්න නිසා රැල්ෆ් කියනවා තමන්ගේ යාළුවෙක්වත් බේර ගන්න බැරුව වෙන අය බේර ගන්න මොකටද කියලා. පස්සේ ජෝ කියනවා අපිට හැම වෙලාවෙම හැමෝම බේර ගන්න බෑ. ඒත් අපිට කවුරු හරි බේර ගන්න පුළුවන්. කියලා ආයෙත් සූඩිය බෝන්න හොයන්න පටන් ගන්න කියලා යනවා. මේ වෙලාවේ රැම්සි බැරි ඉගෙන දුන්න සිරම් එක පරීක්ෂා කරනවා. ඒත් ඒක වැඩ කරගෙන ආවොත් රැම්සි සයිලවල ඩාර්ක් මැටර් තිබුණ නිසා ඒක අසාධක වුණා. ඉතින් රැම්සි කියනවා මගේ ඉරණම මරණයයි. ඒත් එක්කම යාළ මතක් වෙනවා රොමේරෝ මැරුණ වෙලාවේ එයා ගොඩක් බය වෙලා හිටියේ. ඒක නිසා එයාගේ ලේවල බය වීමට බලපාන හෝමෝන් වලින් පිරීලා තිබුණේ. ඉතින් රැම්සි එයාගේ ලේවලින් හොඳ වුණා. රැම්සිට එයාගේ ලේවලින් හොඳ වුණානේ. ඉතින් දැන් තමයි රැම්සිට තේරෙන්නේ බන්ධනකාරක තමයි බය වීමට අදාළ හෝමෝන කියලා. දැන් රැම්සි තීරණය කරනවා ජීවත් වෙන්න මිනිස්සු මරන්න. මේ වෙලාවේ ස්ටාර් ලැබ් වල ඇලර්ට් එකක් එනවා. පිස්සු මිනිහෙක් ඇවිල්ලා ඉස්පිරිතාලේ ඉන්න මිනිස්සු මරනවා කියලා. ඉතින් බැරි ෆොස් එක ඉක්මනට එතනට යනවා. එතන මිනිස්සු මරලා දාලා. බැරි එක කාමරයට යනකොට එයා දකින්න කවුරු හරි රෝගියෙක්ව මරනවා. ඉතින් බැරි එයාට පහර දෙනවා. එතකොට තමයි බැරි දකින්නේ ඒ ඉන්නේ රැම්සි කියලා. ඉතින් ෆ්ලෑෂ් අහනවා ඇයි වයි ස්ටාර් ලැබ් එක දුන්න ෆ්‍රේම් එක ගත්තේ නැති කියලා. රැම්සි කියනවා ඒක අසාර්ථක වුණා. පෝෂණය මම ඊට වඩා හොඳ දෙයක් හොයාගත්තා. මම පෝෂණය වෙන තාක්කල් මම මැරෙන්නේ නැහැ. මම අමරණීයයි. මේ මිනිස්සුන්ගේ මම පෝෂණය වෙන තාක්කල්. රැම්සි බැරි පිටිපස්ස හිටපු මැරිච්ච මිනිස්සුයලව බැරිව විසිකරලා දානවා. දැන් බැරි ඉස්සරහින් මැරිච්ච මිනිස්සු 3 දෙනෙක් ඉන්නවා. ඉතින් බැරි ඒ 3 දෙනාටම වටේ කැදුවලා අගුණකින් පහර දෙනවා. මේ වෙලාවේ හොස්පිටලට එනවා. එකපාරටම හැංගිලා ඉඳපු ડોක්ටර් කෙනෙක් ඉතින් ડોක්ටර් කෙනෙක් මෙතනින් පෙන්නලා දුවන්න හදනවා. ඉතින් මැන්සියව අල්ල ගන්නවා. බැරි කොච්චර කිව්වත් එයා මේ ડોක්ටර් වර අතාරින්නේ නැහැ. ඒ ලාවේ වෙචලා හිටිය මිනිස්සු ටික ආපහු යනවා.
හොස් එයාලට එන්න බැරි වෙන්න අයිස් විත්‍යක් හදනවා. ඉතින් රැම්සි ડોක්ටර් කෙනෙක් නිසා දන්නවා මේ ප්‍රධාන දමුනේ තියෙන තැන. ඒ රැම්සි මේ ડોක්ටර් මරලා දානවා. මෙතන ජනෙලියක් කුඩු කරගෙන මෙතනින් පැන ගන්නවා. ඉතින් ඔයාලට මෙයා බිත්ති වල යනවා දැක්කම මාවල් යුනිවර්සිටි එකේ කවද මතක් ඉන්නේ. ඒක පහලින් කමෙන්ට් කරලා යන්න. දැන් පෙන්නන්නේ ස්ටාර් ලැබ් එක. බැරි නම් ගොඩක් දුකෙන් ඉන්නේ. මොකද කොච්චර උත්සාහ කරත් රැම්සි බේර ගන්න බැරි වෙන නිසා. ඉතින් දැන් බැරිට ඔන්ලා තියෙන එයා මැරෙන්න කලින් කොහොම හරි රැම්සි හොයාගන්න. එයාව නවත්තන්න. හොස් කියනවා එයා ඒක කරගත්තේ විහින්මයි. එයා දැන් යක්ෂයෙක් කියලා. හැබැයි රැල්ෆ් කිස්ම ගන්න නැතුව හැපි හැලවෙන් කියලා මෙතන යනවා. අයිරිසුත් එයාගේ පස්සෙන් යනවා. අයිරිස් එයාගේ පස්සෙන් ගිහිල්ලා අහනවා සෝ ඩියමන්ගේ කේස් එක ගැන. ඉතින් රැල්ෆ් කියනවා හෙට ඉඳන් ඒක පටන් ගන්න ඉන්නේ කියලා. මෙලා සිසිල් කියනවා මම තව ටිකාව සිසිල් කියනවා ජෝට අපි දැන් ගෙදර යන් කියලා. ඒ ජෝ කියනවා මම තව ටිකකින් එන්නම් කියලා. ඒ වෙලාවේ සිසිල්ට දැනෙනවා ජෝගේ තියෙන හිතේ දුක. ඉතින් සිසිල් බැරිට පොඩ්ඩක් බලන්න කියලා මෙතන යනවා. ඉතින් සිස්කෝ මේලා බැරියෙන් සමාව ගන්න. ඉස්සෙල්ල සෙරම් එක හැංගු එකට. ඉතින් බැරි කියනවා මේ මට අවුරුදු ගන්න ගිය දේවල් වලට කියා දෙන්න මම ඔයාව තෝරගත්තා. ඒක හොඳයි කියලා. බැරි ජෝ හම්බෙන්න යනවා. ජෝ කියනවා මම මේ මතක් කර හිටියේ රැම්සි හොයාගන්න එක ගැන. ඉතින් ජෝ බැරිට කියනවා ඔයා මේ තරම් ලෝකෙට උදව් කරලා දැන් ලෝකේ බේර ගන්න බැරිට මැරෙන්න වෙනවා. ඒක කොච්චර අසාධාරණද කියලා. එහෙම කියලා පොඩ්ඩක් හැංගීම්බර වෙලා ජෝ අඬන්න පටන් ගන්නවා. බැරි කියනවා ඔයා නිසයි මම අද මෙතන ඉන්නේ. ඔයා නිසයි මම ෆ්ලෑෂ් වුණේ කියලා. බැරි ජෝගේ හිතේ තියෙන දුක හදනවා යාගේ. ඉතින් එපිසෝඩ් එකේ අන්තිමට වේල්ස් 30ක හදලා දුන්න ක්‍රිප්ටෝ පඩිපතේ යාගේ අතට හයි කරගෙන කලින් එපිසෝඩ් එකේදී එයා වයගත්තු කානුවට ඇවිල්ලා. ඉතින් වේල්ස් ඔයාගේ හොලෝග්‍රෑම් එක කරා කානුව ඇතුලේ සිද්ධ වෙච්ච දේව බලනවා. මේලා මොනිටර්ගේ හොලෝග්‍රෑම් එකක් කානුවේ බිත්තිය හරහා යනවා. ඉතින් වේල්ස් ඔයා මෙතන තමයි හැංගිලා ඉන්නේ කියලා හිටියකින් බිත්තියට ගහනකොටම එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න. තාම channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. bell icon ඕල් දාලා තියාගන්න. ඊළඟ එපිසෝඩ් එක දානකොට ඉක්මනින්ම දැනගන්න පුළුවන්. ඉතින් ඊළඟ එපිසෝඩ් එක ඉක්මනින් අරගෙන ඉන්නම්. bye guys.